ඉතින් වෙනස් විදියට අද කොත්තු හදන්නේ. අපි බලමු මොකද කොත්තු හදන්නේ වෙන මොකක් හරිද කියලා. දැන් ගයිස් අපිට තියෙන්නේ පරාට ටික කපා ගන්න. මේ පරාට නෙමෙයි මං හිතන්නේ මේක නිකන් තෝසේ වගේ අර මං පරාට වගේ දැක්ක හින්දා ගෙනාවේ. මේව මොනවත් දන්නේ නැහැ. Hunzo spicy hunzo. Hi minasan konnichiwa. ඉතින් අද වීඩියෝ මොකද්ද කියලා දන්නවනේ ඔයාලා. ඉතින් අද මං ලංකාවේ විදියට කොත්තුවක් හදන්න තමයි මේ ලේස්ති වෙලා ඉන්නේ. ඉතින් මම මේ යන ගමන් ඉන්නේ සුපර් මාකට් එකකට. ඉතින් මට කොත්තු හදන්න අවශ්‍ය බඩු ටික ගන්න. ඉතින් මට දැන්ට නම් ඕන වෙලා තියෙන්නේ කොත්තු හදන්න පාන් පිටි එකක් තමයි. ඉතින් මන් දන්නේ මෙහි සුපර් මාකට් වල ඔය කොත්තු හදන්න නැහැ පාන් පිටි තියේද කියලා. ඉතින් ගයිස් එහෙම කොත්තු හදන්න පාන් පිටි නැතුනොත් මං ජපානයේ තියෙන පාන් පිටි මොන හරි එකක් ගෙනලා අද කොත්තු හදනවා. ඉතින් අපි මුලින්ම සුපර් මාකට් එකට ගිහිල්ලා එහෙනම් ගයිස් අපි පාන් පිටි එකක් හොයාගමු. එහෙනම් අපි යමු සුපර් මාකට් එකට. මම ගයිස් පාන් පිටි නම් නෙවෙයි ගත්තේ පරාට වගේ තිබ්බ දැක්ක ගත්තා. ඒ මොනවද කියලා නම් කියන මන් දන්නේ නැහැ. අර ලංකාවේ පරාට වගේ දැක්ක හින්දා ගත්තේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මේකෙන් හදන්න හැද්ද දන්නේ නැහැ. ඔන්න ඔහේ ගත්තා. පාන් පිටි ගෙනල්ලා ගොඩක් වෙලා යනවනේ හදන්න. ඉතින් පරාට තියෙනවා දැක්ක පරාට ගත්තා. මම මේ මුලින්ම චිකන් කරි එක හදාගන්න හදන්නේ. කොත්තුවට දාන්න චිකන් දාන්න ඕනේ. ඒක හදාගන්න මුලින්ම චිකන් කරි එක. ඉතින් දැන් තමයි මේ චිකන් කපන්නේ. ඉතින් ගයිස් අද යාළුවත් එනවා. ඉතින් එයාටත් එක්ක තමයි මම මේ කොත්තු හදන්නේ. ඉතින් අපි එයාටත් කවමු ලංකාවේ කොත්තු. බලමු අපි මේ මොනවද කියන්නේ කියලා. කොත්තු රසයිද රහ නැහැ කියයිද? අපි බලමු ඒ එයාට පස්සේ කියන්නේ මොකද්ද කියලා. මම මේ පැත්තෙන් චිකන් කරි එක හදාගන්න ගමන් ඉන්නේ. ඉතින් කට්ටිය දාන්නේ කොත්තු වලට චිකන් බැදලානේ. මම ඉතින් චිකන් කරි එකටම චිකන් දාලා ඉතින් එහෙමම කොත්තු වල දාන්න තමයි ඉන්නේ. ඉතින් වෙනස් විදියට අද කොත්තු හදන්නේ. අපි බලමු මොකද කොත්තු අද හැදෙන්නේ වෙන මොකක් හරිද කියලා. ඉතින් මට ඔය චිකන් බදින්නේ දෙකක් කරන්න බෑ වෙලාවක් නැහැ. ඒ හින්දා මම මේ චිකන් කරි එකටම දාලා මේ චිකන් ටික දැන් හදාගන්නවා. දැන් අපි ගයිස් කැරට් ලීෆ් ලුණු එලෝ ටික කපාගමු. ඊට පස්සේ අපිට තියෙනවා පරාට ටික කපා ගන්න. ඊට පස්සේ ඉතින් යාළුවාම අපි කොත්තු හදලා අපි කාලා බලමු රස කොහොමද කියලා. මම ගත්තා බිත්තර දෙකක්. ඒකට ලීස් ගත්තා. ඊට පස්සේ කැරට් ගත්තා ලුණු ගත්තා. ඉතින් අපි දැන් මේක කපා ගමු. ලීස් ගහ වැටුණා ගයිස් බිමට. අපි ඒක හොදලා ගමු. ලීස් කපනවා බිම. ඉතින් ගයිස් මේ කපන ඒවා ටික දාගන්න වෙනම පිඟන් නෑ මට. ඉතින් මම මේ හට්ටිය ගත්තා. කපන ටික අපි ඒවකට වෙනම දාගමු. ඉතින් කැරටුයි ලීක්ස්ුයි ලුණුයි ටික වෙනම තියාගන්න බෑ. අපි ඒ ටික වෙනම කපලා දාගමු. කැරට් කපද්දි දිගට කපා ගන්න ඕනේ ගයිස්. එතකොට ලස්සනයි. රස නැති වුණාට කමක් නැහැ ගයිස්. ලස්සනට කොත්තු හදා ගන්න ඕන. ඇයි යාළුවට කන්න දෙන්නේ බෑ.
ඔන්න ගයිස් මං කැරටුයි ලීක්සුයි මේ ලුණුයි කපා ගත්තා. ඉතින් දැන් අපිට තියෙන අන්තිම එක පරාට ටික කපා ගන්න. ඉතින් මගේ චිකන් එක මේ පැත්තෙන් දැන් හැදීලා ඉවරයි. දැන් ගයිස් අපිට තියෙන පරාට ටික කපා ගන්න. මේ පරාට නෙමෙයි මං හිතන්නේ මේක නිකන් තෝසේ වගේ අර මං පරාට වගේ දැක්ක හින්දා ගෙනාවේ. මේව මොනවත් දන්නේ නැහැ. ඉතින් මං නම කිව්වේ නැහැ. ඉතින් කමන්නේ ගයිස් අපිට ඒ වැඩක් නැහැ. අපි මේව කපලා හදාගමු. කපලා මේ පොඩියට කපාගමු දැන් මේ ටික. එන්න දිනනවා ගාස් ඉතින් අපේ මොනවද මන් දන්නේ. අපි කපා ගන්න ටික මේක පිඟානකට දාගන්න. තන් ඉඩක් නෑ. ගයිස් එහෙනම් අපි කපන කොටන වැඩ සේරම ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේව සේරම එකට එකතු කරලා කලවම් කරන්න. ඉතින් තාම යාළුවා ආවේ නැහැ. පොඩ්ඩක් ඒ එනකන් ඉන්නේ මම මේ ටික කලවම් කරන්න. ඒ එනකන් අපි පොඩ්ඩක් ඉමු. A few moments later. යාළුවෝ කියන මොන ලෝකෙ හිටියත් උන් යාළුවෝම තමයි. උන් කියන වෙලාවට එන්නේ නැහැ ගයිස්. ඉතින් මං 7ට එන්නේ කිව්වේ අහුන්ට. ඉතින් දැන් 8යි වෙලාව. දැන් ඌ එන එකකුත් නැහැ දැන්. එනවත් දන්නේ නැහැ. ආවොත් කන්න දෙනවා. දැන් මම මේ ටික කලවම් කරන්න යන්නේ. ඉතින් ඔය යාළුවෝ කියන උන් විශ්වාස කරන්න එපා. උන් වෙලාවට වැඩ කරන්න දන්නේ නැති જાතිය. එහෙනම් ගයිස් අපි කලවම් කරන වැඩේ පටන් ගමු දැන්. අපි මුලින්ම තෙල් ටිකක් දාලා මේක රත් කරගමු. මුලින්ම ලුණු ටික දාගන්නවම අපි ලුණු ටික බෙදෙනකොට දාගමු බිත්තර. අපි දැන් බිත්තර දාගමු. බිත්තර දෙකක් දාගමු. අපි දැන් මේකටම දාගමු කැරට් ටිකයි ලීක්ස් ටික. මම දැන් මේකට අවශ්‍ය 3-5 ටික දාගන්න යන්නේ. ගම්මිරිස් කුඩු කෑලි මිරිස් ඒවා. ඒ කෑලි මිරිසුත් දාගන්න. දැන් හරිද? දැන් මේකේ මම අර කැරට් ටිකයි බිත්තර ටික දාලා මේක හදාගත්තා අර එලෝල් ටික. දැන් මේකට මේ චිකන් ටිකයි අර පොත්තු අපි කපාගත්ත පරාට ටික දාලා කලවම් කරගන්න ඉඩමදි ගායි. දැන් මොකද්ද කරන්නේ කියලා මම මේ කල්පනා කරේ. දැන් ගයිස් අපිට මේකේ දාලා මේ කරන්න ඉඩමදි මේකේ. මම මේ ටික දැන් oven එකේ දාලා රත් කරලා ඊට පස්සේ මේ ලොකු හට්ටියට දාලා මේ සේරම එකට කලවම් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් අපි එහෙම කරලා බලමු. ඉතින් කොහොම හරි කොත්තුව හදා ගන්න ඕන. අයෝ. What are you doing? ඔන්න ගයිස් දැන් ආවේ. යාළුවෝ දැන් ආවේ ඉතින් මම බාගෙට හදා ඉන්නකම බැන තීටි වෙලාවට එන්නේ අයියා. ඉතින් අපි ගයිස් ඉතින් ටික දැන් මෙහෙම හදාගමු. ඕ. සුගෝයේ. හායි. කොන්නිචිවා. Konnichiwa. Watashi no namae wa Aonko Kool desu. ඉතින් ගයිස් oven එකත් මම අද තමයි මේ පළවෙනි පාරට පාවිච්චි කරන්නේ. ඉතින් මෙතන ප්ලග් එකට ගහලා oven එකේ දාලා අර කපාගත්ත පරාට කෑලි ටික රත් කරගන්න හදන්නේ. Sukue.
ඉතින් හට්ටිවල ඉඩමදි හින්දා තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ guys. रोटी टिक पराठा ओह දැන් අපි මේකටම චිකන් ටිකක් දාගමු. කොත්තුවක් හදනවා වගේ නෙමෙයි හැදුවේ. සම්පූර්ණම වෙනස්. අපි කාලා බලමු මොන වගේ රහක්ද තියෙන්නේ කියලා. guys අපි කොත්තුව හදාගෙන ඉවරයි. දැන් මායාලේ කන්න තමයි හදන්නේ. අපි මේකට කන්න දීලා බලමු මේ මොකද්ද කියන්නේ කියලා. රහයි කියයිද බලමු මේගේ රියැක්ට් එක මොකද්ද කියලා. අමුසා තාමේ මාෂෝ. Hai. ඉතින් කොකා කෝලා ගෙනාවා. Oh my god. Sugoi ne. කැමති තියෙන්නේ. try. Okay, okay. ශ්‍රී ලංකාන කොත්තු. Surigana no? ශ්‍රී ලංකා කොත්තු. Oh, Korea? රියල්. Oh, josu desu ne. Bro, very good. හොන්ත. Hi. Spicy.はいස්පයිසි. Oh. ස්පයිසි. You should eat amamasho. Oh. I got to. What? Sri Lanka no? Oh. Hunzo spicy, hunzo. Hunzo spicy. ඔන්න එහෙනම් guys අපි කොත්තු හදලා කෑවා. දැන් ඉවරයි. අමුසා. ඔයිසිですか? とても美味しいです。とても辛い。スパイシー。スパイシー。おー、すごい。バイバイ。හරි guys එහෙනම් අපි මේ වගේ තවත් අලුත් vlog එකකින් හම්බ වෙමු.